අද ෆිට්නස් විත් ડોක්ටර් කෙනෙක් කියලා දෙනවා ඇයි ඔයගොල්ලන් බර අඩු කරද්දී මේ ප්‍රෝටීන් ආහාර වැදගත් වෙන්නේ කියලා. ඒතකොට ඒකට ප්‍රධාන හේතුවක් තමයි එකක් අපි ප්‍රෝටීන් ගන්නකොට මම කලින් වැඩසටහනේ කියලා දුන්නා ඔයාගේ සේෂියේෂන් සහ සැටයිටි. ඒ කියන්නේ ඔයා කෑම කන අතරතුර ඔයාගේ බඩ පිරෙන ගතිය ඊට පස්සේ කෑම කෑවට පස්සේ වේල් දෙකක් අතර නිකන් බඩ පිරිච්ච ගතිය වැඩි කරන්න ගොඩක් වැදගත් වෙනවා ප්‍රෝටීන්. ඒතකොට ඔයා වැඩිපුර කන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි දැන් ඔයා බර අඩු කරනකොට සාමාන්‍යයෙන් ඔයාගේ මේදයට අමතරව ඔයාගේ මාංශ පේශිත් ක්ෂය වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු වෙන්න පුළුවන්. ඒතකොට මේක ආරක්ෂා කරන්න, ඒ කියන්නේ මාංශ පේශි ආරක්ෂා කරන්න ඔයාට ප්‍රෝටීන් වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි සාමාන්‍යයෙන් අපි ප්‍රෝටීන් ගන්නකොට ඔයාගේ උදරයේ ඉන්සියුලින් මට්ටම ගොඩක් ෂූට් කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි කරන්නේ නැහැ එකපාරටම. එතකොට වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඉන්සියුලින් අපිට වැදගත් වෙනවා අපේ මේදේ තැම්පත් කරන්න ශරීරයේ. එහෙම නැත්නම් ෆැට් ඩිපොසිෂන් කියලා කියනවා. එතකොට අපේ ශරීරය මහත් වෙන්නේ එතකොට තමයි. එතකොට ඉන්සියුලින් අඩු වෙනකොට මේ ඉෆෙක්ට් එක අඩු වෙනවා. ඊළඟ කාරණේ තමයි ප්‍රෝටීන් වල තියෙන තර්මික් ඉෆෙක්ට් කියලා එකක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඔයා ප්‍රෝටීන් ආහාරයක් ගත්තාම ඒක ජීර්ණය කරන්න යම් ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. එතකොට මේ වැය කරන ප්‍රමාණය සාමාන්‍ය ප්‍රෝටීන් ආහාරයකදී වැඩි. ඉතින් ඒක නිසා ඔයාගේ යම්සි කැලරි ප්‍රමාණයක් බර්න් වෙනවා. මේ හේතු නිසා යම්සි ප්‍රමාණයක බර අඩුවීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම හින්දා තමයි අපි බර අඩු කරනද්දී ඕගොල්ලන්ට ප්‍රෝටීන් ගන්න කියන්නේ. ඉතින් ෆිට්නස් විත් ડોක්ටර් කෙනෙක් මේ වගේ වැඩසටහනකින් ආයි ඕගොල්ලන්ව හම්බ වෙනවා.